පසුගිය දවසක රටම කතා කරපු චරිතය ලොකු අයියා. ආයිබෝවන්. අයිබෝවන්. මං මොකද වෙන්නේ කියලා අහන්න මුලින්. හිතාගන්න බැරුව ඉන්නේ මොකද්ද වුනේ කියලාවත්. ළඟින් හිටපු ආදරය කරපු හැමෝම එකතන නැති වුණා. සම්පූර්ණම ඉස්සුරු අනුෂ්ක පෙරේරා. ගම අම්පාර අවුරුදු 12ක් තිස්සේ දැන් කළුතර. ජීවිතේ වැටිලා තියෙනවද? කීපාරක් විතර වැටිලා තියෙනවද? අන්තිමට වැටෙන කවද්ද? එහෙම නැහැ. පළවෙනි අවස්ථාව මේ පළවෙනි පාරද වැටුණා? වැටුණා. ඒ කියන්නේ මම වැටිච්චව කෙනෙක් නෙමෙයි. බිම ඉඳන් නැගිටපු කෙනෙක්ම. බින්දු ඉඳලා නැගිටින්න. බින්දුව ඉඳන් නැගිට්ට කෙනෙක්. නැගිටගෙන ආවිල්ලා දැන් මේ කඩා වැටුණ පළවෙනි පාර. ඔව්. හිතාගන්න බැරි විදියටම වැටුණා. කෝ දැන් අපේ යාළුවෝ ටික? යාළුවෝ ටික යන්න ගිහිල්ලා. හිතාගන්න බැරි වුණ දෙයක් වුණේ මට ඇත්තටම. චරිත සහතික දුන්න ගොඩක් කට්ටිය. ගොඩක් කට්ටිය දුන්නා. මේ ලෝකේ ලෑස්ති වෙලා ඉන්නේ අපිට චරිත සහතික දෙන්නනේ. මේ ලෝකේ අපි බුදු දහමත් එක්කනේ. බෞද්ධද? බෞද්ධව. ඉසුරුනේ සම්පූර්ණම. ඉස්සුරු අනුෂ්ක. අපි හැමෝම අපිට කතා කියන දේවල් අහන් ඉන්න ඕනේ. නිශ්ශබ්දව අහන් ඉන්න ඕනේ. ඒවට ප්‍රතිචාර දක්වන්න යන්න වෙන්නේ අපි ඒක ඔස්සේ අපේ ජීවිතේ අපායක් කරගන්න. මේ ලෝකේ අපායත් මේ ලෝකේ දිව්‍ය ලෝකෙත් අපි ළඟමයි තියෙන්නේ. අපි ළඟමයි තියෙන්නේ. අපේ හිත ඇතුලේ තියෙන්නේ. අපි ජීවත් වෙන පරිසරයේ වටපිටාව ඒක තමයි දිව්‍ය ලෝකේ. දිව්‍ය ලෝකේ. එතකොට ඔයාගේ ජීවිතේ සමහරක් විට අපාය කියන දේ දකින මිනිසුන් ඔයා දැක්කා. අපාය දකින මිනිසුන් ඔයා දැක්කා. ඔයා එයාලා ගෙනල්ලා එයාලට දිව්‍ය ලෝකෙට වරින් වර අවස්ථා දුන්නා එන්න. ලස්සන ලෝක පෙන්නවා. රස කෑම කන්න දුන්නා. බලාගත්තා. අවසානයේ පුංචි හත් වැරද්දම් වෙලා ඇති. නැතුව ඇති. ඒක නීතියට බාරයි. අපේ අතෙන් ගිලිහෙන දේවල් තියෙනවන්නේ. ඒකත් අත්වැරද්දා. ඒ කියන්නේ දැන් අර අපි මෙහෙම කියමුකෝ. ඔයයි මායි අපි දෙන්නම ඉන්නවා බලාපොරොත්තු වෙමින්. හැබැයි බලාපොරොත්තු වෙන දේ අපිට ලැබෙන්නේ නැහැ. ඊට වඩා බලාපොරොත්තු නොවන දෙයක් තමයි වෙන්නේ. ඔයාව කොහෙවත් ඉන්න වෙලාවක කොහෙවත් පැත්තක ඉන්න වෙලාවක ඔයාලට ආරංචි වෙනවා බලාපොරොත්තු වෙන්නේ නැති දෙයක්. නැති දෙයක්. ඒ අවිනිශ්චිතතාවයම තමයි අපේ ජීවිතේ පන්නරය කරගන්න ඕනනේ. ඒක ඇත්ත. දැන් ඔයා නැගිටින්න ඕනේ. මේ පොඩ්කාස්ට් එක ඒ වෙලාවේ නොකර මේ වෙලාවේ කරන්නේ ඒකයි. මට තිබ්බ views ටික හොයාගන්න. මට තිබ්බ reach එක හොයාගන්න. එහෙම ඕනේ නැහැ. මම ඔයාලට කතා කරා හිත හදන්නේ මේ වෙලාවේ. මම ඔයාව අවුරුදු ගාණක් දන්නවා. ඔයා TikTok live එකක්දී ඔයාගේ TikTok බලනවා. දුක හිතුණා. මොකද්ද මේ වුනේ කියලා. බලන් හිටියද කට්ටිය මැරෙද්දි? මමද? මං එතෙන්ට එහෙම කියනවා සහ. ඇයි එහෙම කියන්නේ? මට කෝල් එකක් ඇවිල්ලා මං එතෙන්ට ලොකු අයියට එහෙම බෑ. මං එතෙන්ට එනකොට මට බේරගන්න කියලා දෙයක් තිබුණේ නැහැ. මුළු නිවාසෙම බිම මං දකින්නේ ලොකු වහලවල් සේරම බිමට පහත් වෙච්ච නිවාසයක් විතරයි ගින්නෙන් වැහිච්ච. අවසානයේ ඒ සියලු දෙනා ආයමත් වල්ලා දාන්න ඔයාට වෙනවා. ඇවිල්ලානේ. ඔයා හිතුවද ඒක කරන්න වෙයි කියලා ඇවිල්ලා ආයෙත්. මං හිතාගෙන නැති. ඔව්. ඒ කියන්නේ ගොඩක් මම මෙහෙම දෙයක් කරලා තියෙනවා. කාත් කවුරුත් නැති අය මං බෙදන් කරලා තියෙනවා. ඒක ಜಾති ભેදයක් නැතුව. කී දෙනෙක් හිටියද? මංගාව සම්පූර්ණ සංඛ්‍යාව 147ක් හිටියා. දැන් කීයක් ඉන්නවද? එතන 70ක් කියලා කියන්නේ එතන නිවාසේ විතරයි. 70ක් හිටියේ. නමුත් සම්පූර්ණ සංඛ්‍යාව 147ක්. දැන් සමස්තය කීයක් ඉතුරුද? දැන් ඉතුරුයි මංගාව 85ක්. ඔතන ඉන්නවා පාරේදී හම්බෙච්ච කට්ටිය. ඔතන ඉන්නවා කවුරුත් කාත් කවුරුවත් නැතුව ඔය අරගෙන ඇවිල්ලා සෙවණක් දුන්න කට්ටියනේ. අයිතිකාරයෝ නැහැ. නැහැ. හවරක් කට්ටිය ලෙඩ රෝග වලින් පිරීලා ඉන්නේ. මානසික ඒ වගේම ශාරීරික. මේ හැමෝගම තාත්තා කෙනෙක් විදියට බලාගත්තා. බලා ගන්නවනේ. එතකොට දැන් මේ වෙද්දී ඔයාගේ තියෙන කීයක් තිබ්බද ඔක්කොම නිවාස? 3ක්. 3ක් තිබ්බා. දැන් මේ නිවාස 3න් එකයි තියෙන්නේ. දෙකක් තියෙනවා. දෙකක් තියෙනවා. දෙකේම ඉන්නවා 85. දෙකේම ඉන්නවා 85ක්. නැති වෙච්ච එකේ හිටපු කට්ටිය. නැති වෙච්ච එකේ. එයාලගෙන් පිරිසක් නැති වෙලා දැන් ඒගොල්ලෝ තැන් තැන් වල ඉන්නවා. තැන් වල දාලා තියෙන්නේ. ඔයාට එයාලා නෑ දැන්. එයාලා නෑ. ඔයාලා මතකද එයාව? මතකයි. එයාලා නැතුව ඉන්න පුළුවන්ද? අමාරුයි ඉතින්. නමුත් ඉතින් මොකද මාගෙත් එක ළඟින්ම හිටපු අයනේ. මම දන්නවා ගොඩක් කනෙක්ටඩ් කියලා. ඔව් මොන දෙයක් කරත් ඒ කියන්නේ මට අවුලකින් ඉන්නව නම් එයාලා දන්නව නම් ඇවිල්ලා මට විහිළුවක් හරි කරනවා. එයාලා මම කියන්නේ ලෙඩේ හැටියට ඒ ලෙඩේ තිබ්බට නමුත් එයාලා දන්නවා. ඒ කියන්නේ මාත් එක්කම ගත කරන හින්දා මට දුකක් හිතලා තිබ්බොත් ඇවිල්ලා විහිළුවක් කරන කට්ටිය ඉන්නවා. ඔළුව මසාජ් කරන කට්ටිය ඉන්නවා. ඒක ඇවිල්ලා නිකන් මේ අර වැඩක් ගන්නව නෙමෙයි. එයාලම හිතලා ඇවිල්ලා මොකද අවුලක්ද දුකෙන්ද ඉන්නේ. ඔතන ඉන්නේ නොපෙනෙන මානයක් විවර වෙච්ච කට්ටියක්. අපිට විවර වෙච්ච පැත්ත නෙමෙයි එයාලට විවර වෙලා තියෙන්නේ. විතේ අමුතුම් පැත්තක් එයාලා දකිනවා. එයාලට හරි සෙන්සිටිව් දේවල් හරියට තේරෙනවා. නේ? හරි සෙන්සිටිව් දේවල් නේ. වැරදි සෙන්සිටිව් දේවල් නෙමෙයි. හොඳ නරක හොඳට තේරෙනවා. මොකද එයාලට වෙන ලෝක නැහැනේ. එයාලට දකින්න එක දෙයයි තියෙන්නේ. ඒක. ඒ ලෝකෙ පෙන්නුවට වඩා බොහොම පිං. මම නිවාසයක් කියලා කට්ටිය ඉර කරන් හිටියේ නෑ. මං අනුරාධපුර එක්කන් ගිහිල්ලා තියෙනවා. දවස් 2ක්.
ඊට පස්සේ දැන් තැන් වලට එහෙම එකක් ගිහලා තියෙනවා. ට්‍රිප් එකක් යනවා, බීච් එකක් යනවා. කරන්න පුළුවන් හැමදේම ඒ වෙලාවේ වගේ අන්තිම TikTok එකේ තිබ්බ වෙසක් බලන්න වගේ ගිහිල්ලා ඉන්න දර්ශනයක්. ඔව්. මම දැක්ක ඒ වීඩියෝස් තියෙනවා TikTok එකේ Facebook එකේ තව වීඩියෝස් අප්ඩේට් කරා. එදා දවලුත් කට්ටියක් ඇවිල්ලා දානයක් දීලා ගිහලා කට්ටිය. නේ? ඔව්. කට්ටිය පිරිසක් ඇවිල්ලා තියෙනවා. ඒතකොට එදා හවස් වෙද්දී මේ සිදුවෙන දේ හැමෝම පුදුම කරනවා. අපිත් පුදුම වෙනවා. ඒකට පක්ෂ විපක්ෂ ભેදයක් නැතුව හැමෝම මෙතෙන්ට ඇවිල්ලා බලන උදව් කරනවා. උදව් කරනවා. ඔයා ශක්තිවන්තයි. ඔයත් ඒකට මුණ දෙනවා. අත් දෙකේ මාංචු දාගෙනවා එතන ඉන්නවා. ජීවත් වෙනවා බලාගෙන ඉන්නවා. දරා ගන්නවා. පුදුමාකාර දරා ගැනීම. කවුද ලොකෝ අයියා කියන්නේ? මම මුල ඉන්නේ අම්පාරේ. එතකොට මම මෙතෙන්ට එන්න හේතුව තමයි මගේ තාත්තා. තාත්තා තමයි නිවාසේ ආරම්භ කරන්නේ. එයා අන්තිමේට එයාට අමාරු වෙලා හොස්පිටල් ඇඩ්මිට් කරාම එයා අන්තිමේට කියන්නේ නිවාසේ බලාගන්න කියලා. ඒකයි මං එන්නේ. තාත්තගේ අන්තිම ඉල්ලීම උනේ මේක බලා ගන්න කියලා. කියන්නේ පිනක් කරගන්න ගමන් තමයි මේ ලෝකෙන් තාත්තා ගොඩක් ළඟින් හිටපු කෙනෙක්ද? තාත්තගේ කොල්ලෙක්ද? තාත්තා හිටියේ ලෙඩුත් එක්කමයි. අපි අම්පාරේ එයා කලුතර. තාත්තා නැති වෙච්ච වෙලාව මතකද? ආව්. එයා බලන්න මං ගාලට ආවේ. ඒ වෙලාවේ ඔයා ඔළුවට දාගන්නවා මම තාත්තා කිව්ව දේ කරලා පස්ස බලන්න කියලා නේ. ආ. ඒක වෙනුවෙන් ඔයාගේ ජීවිතේම ඔයා කැප කරනවා. කැප කරන්න තාත්තා කොහේ හරි නම් මේක බලන් ඉන්නවා. අනිවාර්යයෙන්. අදට බලන් ඉන්නවා. තාත්තා ඔයාගේ ලෝකේ ඉහළම තැන ඉන්නවා කියන එක මට පේනවා. ඒ කඳුළු වලින් මේ කතාව කියනවා. හැබැයි අද තාත්තා සතුටු වෙන්නේ නැහැ ඔයාට වෙච්ච දේ ගැන. තාත්තට දුක ඇති. ඔය අඬනවා වගේම තාත්තත් අද අඬනවා ඇති. තාත්තට hina වෙන්න, ඔයාටත් hina වෙන්න මං කියන්නේ නැගටිව්. පුළුවන්. ඔය අඬන්න ඔයා ශක්තිවන්ත ඔය මිනිස්සුන්ගේ ඇඟවල් ලොකු වුණාට, මිනිස්සුන්ගේ ශරීර මහත් වුණාට ඇඟ ඇතුලේ තියෙන්නේ පුංචි හිත්. ඒ හිත් වලට දරා ගන්න අමාරු තැන් එනවා. අපි මිනිස්සුන්ට ඒවා තේරෙන්නේ නැහැ. කරුණා කරලා සිද්ධියකට විනිශ්චය දෙන්න එපා. අපිට විනිශ්චය දෙන්න අවස්ථාවක් නැහැ. අපිට විනිශ්චය දෙන්න අවසරයක් නැහැ. අපිට විනිශ්චය දෙන්න අපි කවුද? අපිට බෑ කාගේවත් චරිත සාධක ලියන්න. අපිටවත් චරිත සාධක ලියා ගන්න අපි දන්නේ නැහැ. අපි කරලා තියෙන වැරදි ගැන අපිට අමතක කරලා. අපේ වැරදි අමතක කරලා තියෙන්නේ. පුංචි අත්වැරදි. අපේ ලෝකේ තියෙන ලොකුම අත්වැරදි. අපිට ඒව මතක නැහැ. අපිට අනිත් මිනිස්සුන්ගේ ඇදකුද හොයන්න පුළුවන් තරම් අපි try කරනවා. ඒ වෙලාවේ අපි දැක්කා වාසියට ලොකු අයියව පාවිච්චි කරන හැටි. ලොකු අයියාගේ වීඩියෝස් හතර වටේ යන විදිහ අපි දැක්කා. අද වෙද්දී ලොකු අයියා කෝටිපතියෙක් වෙලාද? මේකෙන් හම්බ කරන් කාලාද? කොහෙද ලොකු අයියා ඉන්නේ? මාත් ඇත්තටම ලෙඩුත් එක්කම නිවාසෙම තමයි ඉන්නේ. ආ. රැට නිදාගන්නේ. රැට නිදාගන්න එයාලත් එක්ක. එයා කියන්නේ මට වෙනම කාමරයක් තියෙනවා. හැබැයි ඔයා දාලා වෙන තැනක ගිහලා පදිංචි වෙලා ඉන්නේ නැහැ. ජීවත් වෙන්නේ නැහැ. එයාලත් එක්කම ඉන්නේ. මොකද මං ගාව ඉන්නේ හොඳ අය නෙමෙයිනේ මානසික රෝගීන්. එතකොට තරුණ කොල්ලෝ ඉන්නවා මං ගාව. ඊට පස්සේ කේන්ති යන අය ඉන්නවා. ඉතින් මාව දැක්කනම් ඉතින් ඇති කේන්ති මේ සේවය නවත්තනවද කවදා හරි? කවදාවත් නැහැ. ප්‍රශ්නේ මම මේ නිවාස වලට අත ගැව්වේ ප්‍රශ්නත් එක්ක. එතකොට තාත්තගෙන් ඇවිල්ලා කරන්නත් කවුරුත් නැහැ. කරන කෙනාටත් ඉතින් කතා තමයි. ඕකනේ හැටි මේ ලෝකෙ. නිවාස වලට අඩිය තිබ්බ දවසේ ඉඳන් මට ප්‍රශ්න ආවේ. ඉතින් අද වෙනකොට ආපු ඇවිල්ලා තියෙන ලොකුම ප්‍රශ්නත් ඇවිල්ලා තියෙන්නේ. මම මේ ගෙන්නන්නේ ලොකු අයියට කතා කරලා අද කතා කරේ දවල්. අද රෑ අපි හම්බ වෙනවා. දැන් වෙලාව හරියටම රෑ 12යි. 12යි 5යි. ලොකු අයියා හෙට ඉඳන් බැබලෙනවා දකින්න ඕනේ මට. ඒ බැබලෙන්න ඕනේ මේ මිනිස්සුන්ව බලාගෙන එහෙම දෙයක් කරලා නෙමෙයි. ලෙඩුන්ට නිවාසයක් සපයලා දීලා නෙමෙයි. මම කියන්නේ බැබලෙන්න ඕනේ කියන්නේ ජීවිතේ ඔයාගේ ජීවිතේ ඔයාටත් තියෙනවනේ ජීවිතයක් නේ. අපි හැමෝටම වගේ මනුස්ස ජීවිතයක් ඔයාටත් ලැබිලා තියෙනවනේ. ඔයා මේකෙන් කසා කනවලු මන් දන්නේ නැහැ කොහොමද කසා කන්නේ කියලා. මම ගොඩක් කට්ටිය කියනවා මේක බිස්නස් එකක් කියලා. නමුත් මම කියන්න අකමැති දෙයක් ඒක. මොකද මේ නමුත් ඒක ඒවල් වහන්න අමාරුයිනේ. මං ඒකටම යන්න හරින මොකද මං ගාව ලෙඩ්ඩු 147ක් හිටියා. මුදල් ගන්න හිටියේ 21යි. එතකොට මේ මට මේමයි මම ලෙඩ්ඩු එහෙම කාත් කරු නැති අය ගන්න මම පෙළඹෙන්නේ මාත් එක්ක ඉන්න මට ශක්තියක් වෙන මිනිස්සු දානේ අරන් එන අය. TikTok බලන අපි හැමෝම ආදරය කරපු ගොඩක් දෙනා ආදරය කරපු චරිත ගොඩක් අපිට නැති වුණා. එතකොට එයාලා ආයෙමත් අපි දකින්න ආසයි වගේ අලුත් නිවාසයක අලුතෙන් හදන නිවාසයක එයාලගේ රූපයක් හරි එයාලගේ ඡායාරූපයක් හරි දාන්න. අනිවාර්යයෙන් මගේ ඉල්ලීම. හැමෝම අගයන හැමෝම පසසන ලොකු අයියට හැමෝම ගැරහුව දකිද්දි අපිටත් දුක හිතුණා. අපි ගැරහුවේ නැහැ. හැබැයි ලොකු අය තේරුම් ගත්ත එක දෙයක් ඇති. දුකයිද මිනිස්සු බඩින්. ඇත්තටම ඒ දේවල් කියවන්න බලන්න වෙලාවක් තිබ්බද Facebook වා TikTok එකේ මේ හිටපු මිනිස්සෙක්නේ. ඒ දේවල් කොහොමද දරාගත්තේ කමෙන්ට්. හොඳම අහලා එක පාට් එක රෑගේ බැනුම් අහන්න වෙනවා. ඔව් එහෙමයි හැබැයි.
ටික දෙනෙක් විතරයි බයින කට්ටිය හිටියේ. නමුත් අනිත් කට්ටිය ඒ කියන්නේ අවිශ්වාස කරද්දි මිනිස්සු ඒ කියන්නේ හොඳට විශ්වාස කරගෙන හිටපු කට්ටිය අවිශ්වාස කරද්දි ඇත්තටම ගොඩක් දුකයි. ගොඩක් ඒ කියන්නේ දරා ගන්න බැරි දේවල් ආවා. නමුත් මං අන්තිමේට මං බැලුවේ නෑ මගේ පාඩුවේ මං හිටියා ටික දවසක්. මොකද හැමෝටම පණිවිඩයක් අද ලොකු අය දෙන්නේ හැමෝටම මොටිවේෂන් එකක් අද ලොකු අය දෙන්නේ. හිතමු නැති තැනකට යන්න වුණා. වැරදි කළා නෙමෙයි. නමුත් ගිහිල්ලා ඇවිල්ලත් මං කිසිම ගොඩක් කට්ටිය මට මැසේජ් විතරක් තිබ්බා 20000 පැනලා. එතකොට මං කිසිම කෙනෙක්ට උත්තරයක්වත් දෙන්න ගියේ නෑ. මං නිකන් මැසේජ් එකක් දැම්මා විතරයි. නිහඬතාවය හැම දෙයකම උත්තර සපයනවා. අපි නිවැරදි නම්. මං කිසිම කෙනෙක්ට උත්තර දෙන්න නිවැරදි නම් අපි නිවැරදි නම් අපි නිහඬ වෙන්න ඕන. ලොකු අයියා කියලා දෙන පාඩම හරි පිළිවෙල චරිතයක් හරි ලස්සන චරිතයක් කවදාක්වත් මිනිස්සෙක් මැරෙනකම් බලන් ඉන්න චරිතයක් නෙමෙයි. මිනිස්සෙක් විඳවනකම් බලන් ඉන්න චරිතයක් නෙමෙයි ලොකු අයියා කියන්නේ. අද ඉඳන් ලොකු අයියා දවසින් දවස තව තවත් කට්ටියට උදව් කරනවා දකින්න මං ආසයි. අනිවාර්යයෙන්. ඒක තමයි ලොකු අයියාගේ ජීවිතේ ලොකු අයියා කරගන්න හොඳම පින. ඒ පිනට TikTok එකේ විවිධ රටවල් වලින් ලංකාවේ විවිධ පළාත් වලින් ගොඩක් දෙනෙක් සපෝට් කරනවා ලොකු අයියාට. ඒක සපෝට් නොනවත්වා දෙන්න ලොකු අයියාට. මොකද එහෙම හම්බෙන ඉඳ තමයි බය නැතුව පාරක ඉන්න කෙනෙක්ව ගන්නෙම එහෙම හයියක් තියෙන හින්දා. ඒ කියන්නේ මට බය නැතුව දාන එනවා. එතකොට මට තව එක්කෙනෙක් දෙන්නෙට හොඳනෙට ප්‍රශ්නයක් නෑ. සමහර කෙනෙක් ඉතුරු වෙන්න පුළුවන් කෑම. ඒ නිසා නොනවත්වා දිගින් දිගටම ලොකු අයියාගේ මේ දාන පින්කම් වලට ඔයාලගෙත් පුළුවන් සපෝට් එක දෙන්න දිගින් දිගට අපිත් මමත් එනවා දවසක. හරි. ආයමත් ඔයා මේ වැඩ කටයුතු ටික සාර්ථකව කරන්න ලෝකෙම සපෝට් එක අරගෙන අපි මේ ලංකාව වටේම ඉන්නවා. තවත් විධිමත් විදියට අපිට බලා ගන්න පුළුවන් නම් ඒ කට්ටිය වරන් ආවිලා අපි විධිමත් විදියට බලාගමු. අනිවාර්යයෙන්. සෙවණක් දෙමු. ඒක නෙමෙයිද අපි වෙන්න ඕනේ. අනිවාර්යයෙන්. ඒකට මමත් සෝෂල් මීඩියා වලින් දෙන්න ඕනේ සපෝට් එක ඔයාට දෙන්න පොරොන්දු වෙනවා. අවසාන වශයෙන් ලොකු අයියා බලාපොරොත්තු වෙන දේ මොකද්ද මේ ජීවිතයේ අවසානයේ? මම කියන්නේ බලාපොරොත්තු වෙන්නේ මෙහෙමයි. මගේ නිවාසෙ ගිනි ගත්තා. එතකොට මට තව මිනිස්සු ඒ කියන්නේ අසරණ කට්ටියට උදව් කරන්න මට තැන අවශ්‍යයි. ඉතින් ඒක තමයි මම හදාගන්නේ. ඒක දැන්ට හදාගන්න මම ඇත්තරම මේ දවස් ටිකේම මම කොහොම හරි වෙසනවා. මොකද මේකත් එක්ක දැන් නීතිය අපි මේ හදමු ඒක. ඔව් නීතිය ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම ඒවට ඒ කියන්නේ ඒ ආයතන වලින් දෙන රූල්ස් අනුව මම හැමදේම හදන්න ඕනේ. එතකොට මං ගාව ඉන්න සංඛ්‍යාවයි තව ඉස්සරහට මට ඒ කියන්නේ මට එකිනෙට දෙන්නෙට කියලා බෑ. මට හිතුනොත් එහෙම ගන්න මට හිතේ හැටියට ගන්න ඕනේ. අරන් කරන්න ඕනේ. ඒ කියන්නේ මුතල් ගෙවන අය නෙමෙයි මං කියන්නේ. පාරවල් වල ඉන්න අය ගැන මං කතා කරන්නේ. මං හැමදාම කරේ දැක්කොත් අරන් එන්න ඊඩකට තියෙන්න ඕනේ. තියෙන්න ඕනේ. හැබැයි මට ගොඩක් ඒකට ඔයාලට ශක්තිය දැරි ලැබේවා කියලා ප්‍රාර්ථනා. නිලධාරි ගොඩක් උදව් කරා. ඒ කියන්නේ කොහෙන් හරි දැන් කඩවතින් ගත්තොත් කඩවත ඉන්න සමාජ සේවා නිලධාරි. මං ලියුමක් කිල්ලුවොත් දෙනවා. දැන් බය වෙයි දන්නේ නැහැ. නමුත් ලියුමක් කිල්ලුවොත් දෙනවා. ඒක තමයි මට ඒ ලියුම තමයි තියෙන එකම හයිය. එයාව ගන්න පුළුවන් නීති අනුකූල භාවයක් තියෙන්න බෑ. ඒක තමයි. එතකොට මේ ඒ වගේ අයව ගන්න පුළුවන් වෙන්න දැන් අපි සෝෂල් මීඩියා වල Facebook එකේ වීඩියෝ එකකින් හරි ආටිකල් එකකින් හරි කාගේවත් කතාවකින් හරි වීඩියෝ එකකින් හරි කවුරුත් කියන දෙයක් අහලා හරි දකින්න දෙ නෙමෙයි කතන්දරේ. කොහෙද? කළුතර. ගල්පාත. ඒ අපට ප්‍රදේශයේ ඒ පළාතේ ඒ ළමයි ඒ මිනිස්සු ඒ ලෙඩ්ඩු තමයි දන්නේ තමන්ගේ ජීවිතයේ යථාර්ථය. ඔයාලා තමයි දන්නේ උතන ගෙදර ඔය ගෙවල් වල වත්තේ මොනවද ඔයාලා කරන්නේ? උදේ හවා මහන්සි වෙන්නේ මොකටද? ජීවිතයක් ජීවත් කරන්න වෙහෙසි දන්නේ ඔයාලා. මේක එයාලා දන්නේ නැහැ. එයාලට වඩාත් සමීප කරන්න නම් එයාලා එන්න ඕනේ මේක ඇතුළට ඇවිල්ලා බලන්න. ඉතින් එයාට යන්න. මේ නිවාසය විවෘතයි. මේ ඇරලා තියෙන නිවාස මේව වහලා හිර කරන් ඉන්න දේවල් නෙමෙයි නේ. එහෙමද? නෑ. කාමරෙන් ඉඳ බහිනවා දැන් টয়ලට් එකට ටොයිලට් බහිනවා වගේ. චූකක් අදාලා හැමතැනම. දැන් සේවකයෝ හිටියට ඔය හැමදේම මම තනියෙන් කරේ. බනිවාසි බාර ගන්නකොට සේවකයෝ කවුරුත් නැහැ. තාත්තත් නැති වෙලා. ඕන වෙලාවක ඕනේ මිනිස්සෙක්ගේ ලේ කක්කචු මේ දේවල් ප්‍රශ්නයක් නැහැ. ලෙඩ වෙච්ච වෙලාවට ඒ අප්‍රිය දේවල් ඒ වතපත ගන්න. හැමෝටම මේ දේවල් ප්‍රිය දේවල් නෙමෙයි අප්‍රියයි. දැන් හුරු වෙලා තියෙන මේ දේවල් වලට. ඒ කියන්නේ ඩිමෙන්ෂියා රෝගිනී ඉන්නවා ජරා කරලා ඒක කනවා. ඒක ඇස් දෙකෙන් එකපාරට බලන්න අමාරු. නමුත් ඉතින් දැන් මට මේ දෙයට හුරු වෙලා. අපි වෙලාවට කරන්නේ මේව කරලා. තුමාකාරයි ලොකු අයියා. වයස? වයස 36යි. තව ගොඩාක් කාලයක් ශක්තිවන්තව මේ ගමන යනවාට සියලුම දෙවි දේවතාවන්ගේ ශක්තිය ධෛර්යය මේ ප්‍රාර්ථනාවන් ලැබේවා කියලා බ්ලෙසිංස් ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම ඉල්ලනවා මේ ලෝකයේ හොඳ කරන මිනිසුන් දිනන දවසක් එන්න කියලා. හොඳ දේ අගයන මිනිස්සු, හොඳ දේ වෙනුවෙන් මැරෙන මිනිස්සු, ජීවිතේ වැටෙන මිනිස්සු, ඒ මිනිස්සුන්ටම හැමදාමත් බැට එන්නේ, බැට දෙන්නේ. ඒගොල්ලෝ දිනන දවසක් එන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ලොකු අයියා දිනේවා, ලොකු අයියත් එක්ක ඉන්න, ලොකු අයියාගේ හැවනේ ඉන්න හැමෝටම සිත සැලසේවා. ඒකයි මගේ ප්‍රාර්ථනාව. ආයෙත් කවද්ද අපි හම්බෙන්නේ. මං එන්නම්. අනිවාර්යයෙන්ම. මේ පැත්තේ.
දැන් ගොඩනගන ආයෙත් බින්දුවට වැටලා ආයෙත් ගොඩනගන නිවාසය බලන්න පෙන්වන්න ඒක උදව් කරන්න පුළුවන් උදව් කරන්න ලොකු අයට අපිත් එන්න සපෝට් එකක් දෙන්න පුළුවන් සපෝට් එකක් දෙන්න අපිත් එන්න අනිවාර්යයෙන් හම්බෙමු වෙනවා හරි thank you සුබ රාත්‍රිය සුබ රාත්‍රිය